එපා. මේ ස්වාමින් වහන්සේට අවබෝධද නැද්ද කියලා හොයන්න යන්න එපා. මේ උපදේශය අරගෙන තමන්ගේ හිත කොච්චර පාරිශුද්ධද කියලා බලන්න. මේ ලෝකයට ඇලෙන ගැටෙන එකෙන් නිදහස් වෙලාද කියලා බලන්න පින්නතුනේ. තේරුණාද? මේ ලෝකයට ඇලෙන ගැටෙන එකෙන් නිදහස්ද කියලා බලන්න. ඉතින් ඇලෙන්න ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද පුජ්‍යලයකට? පුජ්‍යලයකට නම් ඉන්න බෑ පින්නතුනේ. දැන් අපි සාමාන්‍යයෙන් හැම බණකදීම අපි අහුවට පින්නතුනේ ඇලෙන්න හොඳ නෑ, ගැටෙන්න හොඳ නෑ කියලා කිව්වට කවමදාකවත් පින්නතුනේ පුතජන ලෝකය තුල ජීවත් වන අයෙකුට ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න බෑ. ඒක විශේෂ කාරණයක් අද මතු කරන. පුතජන කෙනෙකුට කිසිසේත්ම ඇලෙන්නේ නැතුව, ගැටෙන්නේ නැතුව ඉන්න බෑ. එයා ඇලෙනවා, එහෙම නැත්තම් ගැටෙනවා. හරියට වෙනතුනේ ඔබට පා දෙකෙන් එකක්වත් බිම තියන්න නැතුව ඉන්න බෑ නේද? පා දෙකෙන්, කකුල් දෙකෙන් එකක්වත් බිම තියන්න නැතුව ඉන්න බෑ. හැම මොහොතකම එක කකුලක් හරි ස්පර්ශ කරන්න ඕන. ආන් ඒ වගේ තමයි පින්නතුනේ ඔබේ සිතට අපි කොච්චර ටීවී පැලෙන්න, ගුවන් විදුලි පැලෙන්න බන කිව්වත් ඇලෙන්න එපා, ගැටෙන්න එපා කියලා ඒ වැඩේ කරන්න බෑ පුතජන භාවයේ සිටියදී. ඒ හිත ඇලෙනවමයි, ඒ හිත ගැටෙනවමයි. එක්ක ගැටීමෙන් ඉන්නේ, එක්ක ඇලීමෙන් ඉන්නේ. එක්ක පැහැදීමෙන් ඉන්නේ, එක්ක අපැහැදීමෙන් ඉන්නේ. එයාට තේරෙන්නේ නැහැ මේ ඇලෙන්නේ ගැටෙන්නේ නැති સિદ્ધාන්තය. ඒක අයිති වෙන්නේ පින්නතුනේ ලෝකෝත්තර භවට. එවනම් මේ ලෝකේ ඇලෙන්නේ නැති, ගැටෙන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් එයා ලෞකික නෙමෙයි, එයා ලෝකෝත්තර කෙනෙක්. එයා ලෝකීය නෙමෙයි, එයා ලෝකෝත්තර කෙනෙක්. එයා ඉන්ද්‍රියන් තුල නොවේ, එයා ඉන්ද්‍රියන් ඉක්මවපු කෙනෙක්. එවනම් අපරාධ මෙච්චර කාලයක් හාමුදුරුවෝ බණවලදී පින්නතුනේ ඇලෙන්න හොඳ නෑ, ගැටෙන්න හොඳ නෑ කියලා මේ කෑ ගහපු තරම් අපරාධේ.